යන්නේ අන්න ඒකයි. වෙනස් කරන්න ඕනව නෙමෙයි. ළමයිට ගෙදරදී කොරන් එන්නේ කියන ඒවා. මේක රෑලි වෙනකම් පින්තූරයක් නෑද? පරිපෙටි ඒගොල්ලෝ යාළුවෝ වරනවා ඉස්කෝලේ. පරිප්පුවට අලවන්න තියෙන පින්තූරෙවත් පොඩ්ඩක් පුංචි කරලා එවනවා නම් අපිට ලේසියිනේ. මං කියන්නේත් ඔන්න ඕක තමයි. වෙනස් කරන්න ඕන ඕක තමයි. මහ පිටුවක දොඩමක් ඇදලා පරිප්පුවට අලවන්නේ කියනවා. කොලේ පිරෙන වට්ටක ගෙඩියක් ඇදලා කුරක් අංගට අලවන්නේ කියනවා. අන්න ඒවන වෙනස් කරන්න ඕන නේ මන්ත්‍රීතුමා. නැතුව මුන්ට පිටරටවල තියෙන එකක බඩකටතු ගන්නලා ගාමන්ට එකටවත් යවන්න නැහැක. ඕව කරනකොට පොල් ගෙඩිය යන්න වෙයි පොල් ත්‍රිකෝණම ගහලත් මදි. අපේ ලොක්කල හිටිනම් ඔය අහන්නවත් හම්බෙන්නේ නැහනේ. ඔය කුමාර පොත නැතේ බං අපිට ටිකක් බලන්න. අන්න කුලියට කට්ටිය දාවගෙන එව්වයි පිටු කඩවන ඕන. එන ගහන්න එපායි. ඔය මහජන ධනය එන විනාශ වෙන්නේ. යකෝ අධ්‍යාපන ප්‍රතිහාස්කරණය කරන වෙලාව ඒ සල්ලි වලින් පොල් පැල ටිකක් හරි හිටෙවුවනම් පොල් මුරුයක් හරි කඩා ගන්න. කොහෙද මේ කාලකන්ණි යන්නුට? ඌව තේරෙනවද? නේ මන්ත්‍රීතුමා. වෙලාවට පොල් අලවලා එවන්න කියන්නේ නැත්තේ හොඳේ. පොල් අලෙව්වා නම් එහෙම විකිනේ නෝනේ බම් මේ පොල් මිලේ හැටියට. අන්න ඒකනේ. මුන්ට දේශපාලනේ මෙලොහත් දිලවත් තේරෙන එකක්. මහ පොලේ පය ගහලා ඉන්නේ නැවු නෙමෙයිනේ. ඒකනෝ අච්චුපුත්තනම කුණුහරුප දාලා උගන්නන්න හදන්නේ. මොනවයි කුණුහරුප පොත්වල තියෙන්නේ? උඹලා අපේ ජීවිතේට කරපු නැති දේවල් ඕවයි තියෙන්නේ හොඳේ. අම්මපා. ඒ නැතේ බං මේ පොත හොයාගන්න. අපි ඉස්කෝලේ යන කාලේ කුණු ගොඩවල් වල බත් වතන් වෙලා දාපු පියාදරේ පත්තර කරගෙන හොය හොරෙන් අපි වට වෙලා කියෙව්වේ හොඳේ. අපේ අච්චු පොත්වල ඕවා තිබුණ නැහැනේ. අන්න ඒක තමයි අපි ඔය අම්මණ්ඩිව එලවන්න හදන්නේ. ඒකනෝ විශ්වාස භංගයක් ගෙනාවේ. එළවලම දාන්න ඕනි. වරදින්නේ නැහැ හොඳේ. දෙයියන්ට පොල් ගැහුවා. ඒ ඉන්නේ මාමේ. අපි ඉස්කෝලේ යන කාලේ 2 2 4යි. ඔයාලා ඉස්කෝලේ යන කාලේ කීයේ? ඒ කාලේ දෙවලක් දෙකද කොහෙද හතර? අන්න ඒකනෝ 2 2 4 වෙලා දෙවරක් 2 4 වෙන විදියක් නැහැනෝ. මේ සිලබස් මාරු කරන්න මේ අපි වුණත් අපහසුතාවයටපත් වෙනෝනේ. එහෙම කරන්න දෙන්න බෑ හොඳේ. අන්න ඒකයි හොඳේ. හලෝ ආච්චි ඔහෙ වප්මගුලකට ගියයි වප් මගුල අන්න ඔහෙ සාප කර කර පොල් ගහන ඒවා Facebook එකේ YouTube එකේ හැමතැනම යනවා අම්මප පෙන්නනවයි. යකෝ ඕක ගිහින් පෙන්නපන් ගමේ උන්ට. අනේ මේ ආච්චි කතරගමම හාලා පාරේ බෑලා යන්න බැරි කරන්නේ නැතුව එනවද ගෙදර තෝ මොනවාද යකෝ දන්නේ අධ්‍යාපනය ගැන? ආච්චි මොනවද දන්නේ ආච්චි අස්සන් කරන්න පෙරුක් කනසර ගහන විට මොන අධ්‍යාපනද ආච්චි මේ හාන්න නැතුව මෙන්න මේ එන්න අසං කරන් දැනගන්න ඕනද යකෝ පොල් ගහන්න? තාම රැවුලවත් ඇවිල්ලා නැහැ. බූරුවා. තියපන් ෆෝන් එක. මූ වෙනව මට අධ්‍යාපනය ගැන කියලා දෙන්න. කවුද? ලොකු පුතා. කවුද මේ අපේ ලොකු පුතාද? අපේ එකා තමයි. මොකෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න එපා කියනවයි. අන්න ඒකනෝ දවසක් අපේ ලොකු එකාගේ කාමරේට මං ඩිංගා කෝරෙන් එවිල බලනකොට මූ අන්තර්ජාල කුණුහරුපයක් බලනවා. හත්ති ලව්වේ. ඒ මොකෝ බං හත්තිලව්වේ කිව්වේ? නෑ ඒක දැක්කාම මම මේ කල්පනා කළේ අපේ මිනිස්සු අපිට මොකද කරලා තියෙන්නේ කියලා.